දෙවෙනි එක. Cardio is the best way to lose weight. A combination of strength training and proper nutrition is more effective for long-term fat loss and muscle retention than cardio alone. හරිද? එතකොට මේකත් තියෙන popular myth එකක්. මොකද්ද? මම වැඩිපුර මේදේ දහනය කරන්න ඕන නම් මම ගොඩක් බොඩි weight එක අඩු කරන්න ඕනේ නම් මම කාඩියෝ ෆිට්නස් ට්‍රේනින් තමයි ගොඩක් කරන්න ඕනේ. එතකොට මේ මිත් එක ගොඩක්ම අදහාගෙන වැඩ කරන කට්ටිය තමයි අපේ කාන්තා පාර්ශවය. නේද? කාන්තා පාර්ශවය. එතකොට ඒගොල්ලෝ හිතනවා ෆැට් බර්න් කරන්නේ ජිම් එකට යන්න ඕන. ජිම් එකට ගිහිල්ලා අර දුවන මැෂින් එක ට්‍රෙඩ්මිල් එක තියෙනවා. බයිසිකල් එක අර ක්‍රොස් ට්‍රේන් එක ස්ටෙයා ක්ලයිම්බර් එක ගොඩක් මොනවා හරි ඉන්ඩෝර් රෝවිං මැෂින් එක මොනවා හරි ජිම් එකේ තියෙනවා කාඩියෝ ඉක්විප්මන්ට්. විද්‍යුතියෙන් ක්‍රියාත්මක වෙන මැෂින්ස්. ඒ වගේ ව්‍යායාම කරොත් වැඩි වශයෙන් එහෙම වුණොත් තමයි ඒගොල්ලන්ට වැඩිපුර ෆැට් ලොස් කරන්න පුළුවන් වෙන්නේ, වැඩිපුර බර අඩු කරගන්න පුළුවන් වෙන්නේ කියලා මිත්‍යා මතයක් තියෙනවා. ඉතින් මේක මිත්‍යා මතයක් නම් ඒ කියන්නේ ඒක වැරදි. මොකක්ද හරි එක? සාමාන්‍යයෙන් අපේ කැලරි දහනය වෙන වේගය මෙටබොලික් රේට් එක මෙටබොලිසම් පරිවෘත්තීය එහෙම නැත්නම් පරිවෘත්තීය වේගය කියන එක තීරණය වෙන්නේ ඔයාගේ මේ කොච්චර ඇඟේ ඔයා කොච්චර වර්ක්අවුට් කරනවද කියන එකට වඩා ඒකෙනුත් ඔයාට තීරණය කරන්න පුළුවන් බැරි කමක් නැහැ. නමුත් ඔයාගේ පේශී ස්කන්ධය ශරීරයේ පේශී ස්කන්ධය ගොඩක් හොඳට ශක්තිමත්ව ඔයා පවත්වාගෙන තියෙනවා නම් හොඳින් වැඩුණු සාමාන්‍ය ශරීර බරෙන් 45%ක් 50ක් විතර ඉතාමත්ම හොඳින් වැඩුණු ලීන් බොඩි මෑස් එකක්. ඒ කියන්නේ ෆැට් ෆ්‍රී වේට් ඔයාගේ මසල් මෑස් එක බොඩි බිල්ඩර් කෙනෙකුගේ වගේ මෙන්න මේ දිල්ෂාන්ගේ මේ ෆොටෝ එකේ තියෙන මේ පින්තූරේ වගේ ගොඩක් මස්කියුලර් බොඩි එකක් නම් හොඳට මසල් මෑස් එක තියෙනවා නම් ඒ මාංශ පේශීන් වලින් තමයි වැඩිපුර කැලරීස් වැඩිපුර ෆැට් බර්න් කරන්නේ. ඒ නිසා මම නිතර කියන සරල කතාවක් තියෙනවා. මොකද්ද? More you have muscles, more you can burn fat. හරි? if you have more muscles, you can burn more calories. ඉතින් ඔයාගේ ෆැට් ටිෂු එක කොච්චර ගොඩක් තිබ්බත් වැඩක් නැහැ. ඒක ඔයාගේ කැලරි රිසර්ව් එක ඔයාගේ මසල් එක ටෝන් වෙච්ච තරමට මසල් හයිපර්ට්‍රොෆි මාංශ පේශී අධිවර්ධනය වුණු තරමට මසල් මෑස් එක හොඳින් මේන්ටේන් ට්‍රේන් වුණොත් ඒකෙන් ඔයාට උදව්වක් වෙනවා. හරි සඳුන් ඕකේ නෝ ප්‍රොබ්ලම්. එතකොට මේ ඉතින් ඒ නිසා මේ ඔයාට මසල් මෑස් එක ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍යයි. වැඩිපුර කැලරීස් දහනය කරන්න, ඒ වගේම වැඩිපුර ෆැට් දහනය කරන්න. එනිසා කාඩියෝ ෆිට්නස් වලින් අපිට කැලරීස් දහනය කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට අපි කියනවා ඇකියුට් ඉෆෙක්ට් එකක් කියලා. ඇකියුට් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ ඒ වෙලෙට අපි කැලරීස් දහනය කරනවා ගොඩාක්. හැබැයි අපිට ලොන් ටර්ම් ෆැට් ලොස් එකක් ඕනේ. අපිට දීර්ඝ කාලීනව අපේ මේදේ පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න අපිට අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි මසල් මෑස් එක ඉම්ප්‍රූව් කරලා තමයි අපිට ලොන් ටර්ම් ෆැට් ලොස් එකකට යන්න පුළුවන් වෙන්නේ. ශරීරයේ හොඳින් මේදේ දහනය කරන්න අවශ්‍ය පසුබිම ශරීරය තුල ගොඩනගන්න පුළුවන්. කාඩියෝ ෆිට්නස් ට්‍රේනින් කරා කියලා ලොකුවට ඔයාගේ ඇඟේ මාංශ පේශී වල ටෝන් එක, මසල් ටෝන් එක, මාංශ පේශීන්ගේ තාණය හරි මසල් ටෝන් එක ඉම්ප්‍රූව් කරගන්න බෑ, ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ. නේද? දැන් ඔයා වැවරවුම වටේ ඇවිද්දා කියලා දිව්වා කියලා, ග්‍රවුන්ඩ් එක වටේ ඇවිද්දා කියලා දිව්වා කියලා ඔයාගේ මසල් මෑස් එක හොඳට ටෝන් අප් වෙන්නේ නැහැ. ඔයාට රෙසිස්ටන්ස් ට්‍රේනින්, ප්‍රතිරෝධතා පුහුණුව, weight training exercises අවශ්‍යයි. මාංශ පේශී පද්ධතියේ ධාරිතාවය, මාංශ පේශී පද්ධතියේ ස්කන්ධය, මාංශ පේශී අධිවර්ධනය කරලා ලබා ගැනීම සඳහා. ඒ නිසා වඩා සාර්ථක මේද දහන ක්‍රියාවලියක්, ඒ වගේම වඩා සාර්ථක ප්‍රතිඵලදායක
වේට් ලොස් ප්‍රෝග්‍රෑම් එකක්. බර අඩු කිරීමේ ක්‍රියාවලියක් එහෙම නැත්නම් ශරීර බර කළමනාකරණය කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා අපිට වේට් ට්‍රේනින් ඇන් කාඩියෝ දෙකම අවශ්‍යයි. ඒ දෙකක්. දැන් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් වල ඉන්න අයට මාස 6 ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න අයට ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කියලා ලෙසන් එකකුත් තියෙනවා. ෆ්ලෙක්සිබිලිටි ට්‍රේනින් කියලා ලෙසන් එකකුත් තියෙනවා. කාඩියෝ ෆිට්නස් ට්‍රේනින් කියලා ලෙසන් එකකුත් තියෙනවා. අපි ඒවා ගැන වෙන වෙනම කතා කරමු. බොඩි කොම්පොසිෂන්ස් ගැන, ඇසෙස්මන්ට්ස් ගැන වෙනම කතා කරමු. චරිත කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අර මිත් එකක් විශේෂයෙන් මේක ලේඩීස්ලාගේ ඔළුවේ තමයි තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා කාඩියෝ ෆිට්නස් ට්‍රේනින් කරලා තමයි ඒගොල්ලන්ට ෆැට් ලොස් කරන්න පුළුවන් සහ වේට් ලොස් කරන්න පුළුවන්. ඊළඟදී ඔය ෆැට් ලොස් and වේට් ලොස් දැන් අපි ගොඩක් වෙලාවට කියන්නේ අපිට වේට් ලොස් කරන්න ඕනේ කියලා කියන්නේ. බර අඩු කරන්න ඕනේ. දැන් ශරීරයේ සංයුතිය පිළිබඳ අපිට හැමතිස්සෙම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුට ට්‍රේනර් කෙනෙකුට ඔළුවේ තියෙන්න ඕන ශරීර සංයුතිය පිළිබඳ අදහසක්. හරි? ශරීරයේ අස්ථි පද්ධතිය තියෙනවා. ඒකට යම් කිසි ප්‍රතිශතයක් වෙන් වෙනවා. ශරීරයේ පේශී පද්ධතිය තියෙනවා. එතෙන්ට යම් කිසි ප්‍රතිශතයක් ලොකුම ප්‍රතිශතයක් 140කට වඩා වැඩි ප්‍රතිශතයක් එතෙන්ට යනවා. ශරීරයේ මේද පටකය තියෙනවා. මේද පටකයේ චර්මාභ්‍යන්තර මේදය සහ අන්තරාංගික මේදය කියලා මේද පටක දෙකක්. ශරීරයේ හදවත පෙනහළු වකුගඩු ඇතුළු ගොඩක් අවයව තියෙනවා. තව පද්ධති තියෙනවා. රුධිර ප්ලාස්මාව තියෙනවා. අපේ ස්කින් එක තියෙනවා. මේ සම්පූර්ණ මුළු ශරීරයම වසාගෙන ඉන්න ස්කින් එක ඇඳුමක් ඇඳලා වගේ හරියට නේද? ඉතින් මේ ඔක්කොම තියෙනවා. එතකොට weight loss කිව්වහම මේ සමස්තේම බර අඩු කිරීම. දැන් මේ සමස්තේම බර අඩු කරන්නත් බෑ. එහෙම අඩු කරන එක නිවැරදිත් නැහැනේ. අස්ථි පද්ධතියේ බර අඩු කරන්න බෑ. එහෙනම් ඉතින් ඔයා කිසිම මේ ඛනිජ ලවණ සහිත ආහාර කිසිම දෙයක් ගන්න නැතුව ඉන්න ඕන. පොඩ්ඩක් බෝන් ඩෙන්සිටි එක අඩු වෙන. ඒත් එහෙම ලොකුවට අඩු වෙන්නේ නැහැ. ඊළඟදී මසල් මෑස් එක අඩු කරන එක කොහොමත් අපි ෆිසිකල් ෆිට්නස් වල රෙකමන්ඩ් කරන්නෙම නැහැ. මොකද ඔයාගේ ජීව ගුණය සහ දීර්ඝායුෂ කියන දෙක තීරණය වෙන්නේ අනිවාර්යයෙන්ම මසල් මෑස් එක අනුව. ඒ නිසා ඒක අනුමත කරන්නෙම නැහැ. ජලය දැන් කවුරු හරි කෙනෙකුගේ තයිරොක්සින් හෝමෝනයේ පොඩි සංකූලතාවයක් තිබීම නිසා සමහර වෙලාවට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වගේ කාන්තා හෝමෝන වල පොඩි අසමතුලිතතාවයක් තිබිලා කෙනෙකුගේ ශරීරගත ජලය බොඩි ෆ්ලුයිඩ් ප්‍රමාණය ශරීරයේ ෆ්ලුයිඩ් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ගර්භණී කාන්තාවක් ගත්තහම ගර්භණී කාන්තාවක් අම්මා කෙනෙක් ගත්තහම එයාගේ කකුල් එහෙම ඉදිමිලා තියෙනවා නේද? විශේෂයෙන් මාස 7 8 9 වගේ වෙද්දි එයාගේ කකුල් එහෙම ඉදිමිලා ඇඟ මූණවල් පිම්බිලා නිකන් ඇඟ පිම්බිලා තියෙනවා නේද? ඉදිමිලා වගේ. ෆ්ලුයිඩ් ඇකියුමුලේෂන්. එයාගේ ඇඟේ ගොඩක් වතුර තියාගෙන ඉන්නවා. ඉතින් සමහර අයගේ විවිධ රෝගාබාධ නිසා සමහර වෙලාවට පාවිච්චි කරන විවිධ බටහිර ඖෂධ නිසා ශරීරයේ ගොඩක් වතුර තියාගෙන ඉන්නවා. එතකොට වතුර අනවශ්‍ය විදිහට වතුර ශරීරයේ තියෙනවා නම් එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක එහෙමත් ගොඩක් වැඩි නම් ડોක්ටර් කෙනෙක් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ඩියුරටික් එකක් දෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ડોක්ටර් කිසි දෙයක් කියන්නේ නැහැ. අපි මේ බෙහෙත් ටික බීලා බලමු. ටිකක් වැඩිපුර টয়ලට් යන්න වෙයි. ඒක ගැන worry වෙන්න එපා. ඔයා මේ යුරිනේට් කරන්න යුරින් පාස් කරන්න টয়ලට් යන්න කියලා සමහර වෙලාවට ඒ වගේ සරල උපදේශක් ડોක්ටර් කෙනෙක් දෙන්න පුළුවන්. මොකද උපදේශ ලබා ගන්න කෙනාට ඩියුරටික් එකක් කියන්නේ මොකද්ද විජලනකාරක ඒ පිළිබඳ විස්තර කරන්න යන්නේ නැහැ ડોක්ටර්ස්ලා සමහර වෙලාවට. ඒ නිසා මේ විජලනකාරක ලබා දීලා දැන් ඕගොල්ලෝ දන්නවා කම්පිටිටිව් බොඩි බිල්ඩින් කරන අය බොඩි තරඟ වලට සූදානම් වෙනකොට ඩියුරටික්ස් අරගෙන
ඒගොල්ලන් ශරීරයේ වතුර මට්ටම හොඳටම අඩු කරනවා. ඉතින් ඒක හරිම අන්හෙල්දි භයානක වැඩක්. ඒ වගේම තමයි ඔය ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වල ටයිම් රෙස්ට්‍රික්ටඩ් ඊටිං වල තියෙනවා වෝටර් ෆාස්ටිං කියලා එකක්. ඒ කියන්නේ වතුරවත් බොන්නේ නැහැ. අපේ ඔය ඉස්ලාම් බැතිමතුන් කරන්නේ ෆාස්ටිං. ඒගොල්ලෝ කෙළ බිඳුවක්වත් ගිලින්නේ නැහැ. වතුරවත් මේ බොන්න නැතුව ෆාස්ටිං කරනවානේ. ආගමික කාරණා මත පදනම්ව. නමුත් මේවා හරිම අන්හෙල්දි ප්‍රැක්ටිස්. හරි? අන්හෙල්දි ඒකට හේතුව තමයි වතුරවත් බොන්න නැතිකොට වගේ විද්‍යුත් විච්ඡේදක ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් එක ශරීරයේ අසමතුලිත වෙනවා. පොටෑසියම් සහ සෝඩියම් ඕනෝට වඩා ඩ්‍රොප් වුණාම කෙලවර වෙන්නේ කොහෙන්ද? මරණයෙන්. භයානකයි. එතකොට බොඩි බිල්ඩර්ස්ලා ගොඩක් ස්ටේජ් එක පිටිපස්සේ මැරෙනවා. මැරිලා වැටිලා තියෙනවා. කාඩියක් ඇරස්ට් ඇවිල්ලා තියෙනවා. අයියේ. සෝඩියම් පොටෑසියම් ඉම්බැලන්ස්. වතුර බොන්නේ නැහැ. වතුර මදි. ඩිහයිඩ්‍රේෂන්. වෝටර් ෆාස්ටිං ඩේන්ජරස්. හරි? ඕනම එකක එක්ස්ට්‍රීම් වලට ගියාම ඒක හොඳ නෑනේ. නේද? පොඩක් මැදමාවතේ යන්න ඕන. අඩුත් නැතුව වැඩිත් නැතුව. හරිද? Too much of a good thing is bad. හරි? Too much of a good thing is bad. ඉතින් ඒ නිසා මේ සෑම සියලු දෙයක් ගැනම ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන. කෙනෙකුට යමක් කියන්න කලින් තේරුම් ගන්න ඕන මොකද්ද මේකේ කායික විද්‍යාත්මක ස්වාභාවික ක්‍රමවේදය. කුමක්ද කියන එක බලන්න ඕන. හරිද? රයිට්. ඉතින් ඒ නිසා කාඩියෝ ෆිට්නස් විතරක් ට්‍රේනින් කරලා අපිට ෆැට් ලොස් කරන්න එහෙම නැත්නම් weight loss කරන්න බෑ. weight loss කියන එකේදී weight loss නෙමෙයි අපි කරන්න ඕන මොකද්ද? fat loss. දැන් මගේ උසට හරියන බර විදිහට මම කිලෝ 7ක් 8ක් වැඩිපුරනේ ඉන්නේ. ඉතින් එතකොට මම weight එක අඩු කරනවා නම් මම වතුරත් අඩු කරලා මගේ muscle mass එකත් අඩු කරන්න ඕන. ඉතින් මේ අමාරුවෙන් ඇඟේ හදාගත්ත මාංශ පේශී ස්කන්ධය සැක්‍රිෆයිස් කරන්න උවමනාවක් නැහැනේ. ඒක තවත් පුළුවන් නම් වර්ධනය කරගන්නවා මිස. මොකද සියලු ස්වාභාවික තියෙන බැරියර්ස් බාධක කම්කටොළු බිඳගෙනනේ අපි මසල් ඇඟේ හදාගන්න ඕන. fast twitch muscle fibers අඩුවෙන් නම් තියෙන්නේ හැදෙන්නෙත් නැහැ මසල්ස්. හරිද? අපි දන්නවනේ ගොඩක් කරුණු බලපාන. ඒ නිසා අමාරුවෙන් හදාගන්න මාංශ පේශී සැක්‍රිෆයිස් කරන්න නැතුව අපේ ඇඟේ සජලන මට්ටමත් හොඳට තියාගෙන අවශ්‍ය තරමට ජලය මට්ටම ෆ්ලුයිඩ් ලෙවල් එකක් තියාගෙන අපි අඩු කරන්න ඕනේ දහනය කරන්න ඕන අපි ශරීරයෙන් ඉවත් කරන්න ඕන මේ දේ. නිසා අපි කියනවා ෆැට් ලොස් එකක්. ඒ නිසා weight loss නෙමේ ෆැට් ලොස් තමයි හරි විදිහ. ඒකට කාඩියෝ ෆිට්නස් විතරක් කළා හරියන්නේ නැහැ. හොඳ ඉහළ පරිවෘත්තීය වේගයක් තියාගන්න නම් weight training exercises ප්‍රතිරෝධතා පුහුණුව බර ඉසිලීමේ ව්‍යායාම recreational body building විනෝදාස්වාදය සඳහා කරන physical development එක. දැන් ඔය physical development කියන වචනේ මම වැඩිපුර භාවිතා කරන්න ඉදිරියේදී උත්සාහ කරනවා. body building කිව්වහම ඕන කෙනෙකුට ඔළුවට එන්නේ මොකක්ද? අර ස්ටේජ් එකේ පෝසින් ට්‍රංක් එක ඇඳලා කරන පෝසින් කරන ක්‍රීඩාව හේවත් අපේ ජනප්‍රිය කාය වර්ධන ක්‍රීඩාව තමයි ඕනම කෙනෙකුට ඔළුවට එන්නේ. හරි? මම අලුතෙන් ඩිසයින් කරා අපේ ෆිට්ලයින් ප්‍රෝ ෆිට්නස් ඇකඩමි එකේ කෝස් එකක් ෆිසික් එන්හැන්ස්මන්ට් කියලා. ෆිසික් එන්හැන්ස්මන්ට් and fitness science මේ ඒක. හරිද? මාස දෙකක කෝස් එකක් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. ගෙදර ඉන්න හවුස් වයිෆ් කෙනෙක් පවා ඉගෙන ගන්න ඕන. ඒකේ කතා කරන්න මේ වගේ අපි මේ කතා කරනවා වගේ එක්සර්සයිස් ෆිසියොලොජි පැත්තෙන් අපි බොහොම නිරෝගී ශක්ති සම්පන්න හැඩවත් සිරුරක් පවත්වා ගන්නේ කෙසේද කියන එක තමයි ඒකේ සාකච්ඡා කරන්නේ. හරි, කෙසේ වෙතත් අපි මිත්ස් දෙකක් කතා කරා. අපි තව මිත් එකක් ගැන බලමු. තව ඒ වගේ තියෙන වැරදි ආකල්ප මත මොනවද කියලා.